අලුතෙන්ම වීඩියෝ එකක් දාන්නේ මේ YouTube එකට. ඉතින් අද බලමු ඉතින් වීඩියෝ මොන වගේද කියලා. මගේ channel එකට ඔයා ඉතින් අලුත් නම් subscribe පාරක් දාලා set වෙන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් හිතනවා නම් like එකක් දාලා comment එකක් දාලා share පාරකුත් දාන්න. ඉතින් මම කරන content එක තමයි FB මේකේ meme review reaction එකක් කරන එක. ඉතින් අපි බලමු වීඩියෝ එක කරලා කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා ඔයගොල්ලෝ දාන්න. පළවෙනිට උදේම ඉතින් මෙච්චර කල් හම්බ කරපුවට මොනවද උනේ? මෙච්චර කල් හම්බ කරපුවට මොනවද උනේ කියලා ගෙදරින් යවුවම හම්බත් කළාම විසික් කළා. අනිකක් තියෙනවා 16 හැවිරිදි සිසුවා 22 හැවිරිදි පෙම්වතිය මාසයක් ගෙදර කාමරයක හංගන් ඉඳලා කඩයක් කරන දෙමාපියෝ දැන සිටින. බීඩියක් හංගුවත් ගෙදරට මාට්ටු කරගන්නවා. බීඩි කිව්වට පස්සේ තමයි ඉතින් අපිට ඔළුවට යන්නේ ඉතින්. මොකද ගෙදර ඉතින් සාමාන්‍ය කොල්ලෙක් ඉතින් බීඩිය සිගරට් එකක් ගන්නවනේ ඉතින්. අපි නම් ඉතින් ඒව කරන්නේ නැහැ. මොකද අපි ඉතින් අපේ පාඩුවේ ඉන්න මිනිස්සු. කියන්නේ බීඩියක් ගහනකොට ඉතින් පරිස්සමට ගහන්න. මොකද බීඩිය කියන්නේ ඉතින් ගඳ එනවා. ඉතින් මේ මොකද අපේ යාළුවෝ එහෙමත් ඉතින් ගෙවල් වලට ඉතින් මාට් වල තියෙන බීඩි ගහන්න ගිහිල්ලා ඒකෙන්ද පරිස්සමට කරන්න ඕන වැඩක් ඉතින් බීඩියක් ගහනවා කියන එක. ඊට පස්සේ තියෙනවා හැමදාම හොරෙන් ගස් වලින් බටු කඩන හොරා අල්ලන්න ගහපු මද්දට ගෙදර ලොකු දුව හවු වෙලා ඉන්නවා දැක්කම තාත්තා. ගස් ලැබු වලින් බටු කඩන හොරා අල්ලන්න දැක්කම බටු කිව්වම ඉතින් අපේ ඔළුවට යනවා. ඉතින් බටුවෙමත් යනවා ඉතින් ඔළුවට. ඉතින් ඒ ගෑල්ලා තාත්තට මාට්ටු වෙලා බටු කඩන්නේ තාත්තා ඉඳලා තියෙන හොරෙක් කියලා බලන් යද්දි ඉතින් ගෙදර එක්කිනා තමයි බටු කඩලා තින්නේ ඉතින්. ඔන්නෝම තමයි ඉතින් විස්තරේ වෙන්නේ. ඉතින් අපායට යනවා නම් ඉතින් කට්ටිය ඉතින් යමු ඉතින් එකපාරට ඔක්කොම ටික. ඊට පස්සේ තියෙනවා ඉතින් වයසට ගියාම වතුර උරක් දෙන්න එකෙක් නැති නිසා මැරෙන්න කලින් ඇඳ ළඟ ටැප් එකක් හයි කරගත්තා. ඒක නම් ඉතින් හොඳයි. මොකද ඉතින් අද කාලේ ඉතින් දැන් ඉතින් තනි කඩේ උන් ඇති හැමෝම ඉතින් කට්ටිය එක අය ඉන්නවනේ. ඉතින් අද කාලේ ඉතින් එහෙම නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඉතින් දෙමාපියන්ට ඉතින් සලකන්න ඕන කොහොම කරත්. මොකද දෙමාපිය නැත්තම් අපි අද මේ දැන් වල නැහැනේ නේ. ඒකින්ද අපිට තාත්තට අනිවාර්යයෙන්ම සලකන්න ඕන. ඉතින් මම ඉතින් කියනවා ඉතින් මම විශ් කරනවා ඔයාලා යාළු වෙන්න ඉන්න අයත් එක්කත් ඉතින් මේ විදිහට හොඳට ඉඳලා ඉස්සරහට ඉතින් හොඳ ගේමක් ගහන්න කියලා. ඉතින් මේ වගේ වෙන්නේ නැතුව ඉන්න. 2000න් පස්සේ ඉපදුණු කෙල්ලෝ උන්ගේ ඔක්කු වල සයිස් මේක නම් ඉතින් ඇත්තක් නැත්තේම නෑ. මොකද ඉතින් අද කාලේ ඉතින් 2000න් පස්සේ කෙල්ලොන්ගේ හැටි ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් නේ. No God please no 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 යන්න දේවල් නම් නෑ ඉතින්. No ඔහොම ඉතින් යම්බල චිල්ලගේ ඉන්නේ ඉතින් චිල්ලගේ පේනවනේ. යාළුවගේ බෝයිෆ්‍රෙන්ඩ්ුයි තරහ වුණාම කතානාගේ දුරේ වැඩ ගන්නවා මම. හැලෝ යාකෝ තව ටිකකින් ඔයාලට මැසේජ් එකක් දාන්නම් කියලා. අපෝ මේක නම් කරන්නම හොඳ නැති වැඩක්. මොකද මේවා අද්දකින් මටත් තියෙනවා. ඉතින් ඒකින්ද මේ වගේ වැඩ නම් ඉතින් කරන්න එපා ඔයගොල්ලෝ. මොකද මේව නම් ටිකක් භයානක වැඩ. කියන්නේ මේ දැන් මේ ඒ වගේ වෙලාවට ඉතින් යාළුවෝ කියන්නේ කොල්ලගේ යාළුවත් එක්ක කෙල්ල යාළු වෙන්න පුළුවන්. මොහොම ඉතින් එක කතන්දර දිනවනේ ඉතින්. ඊට පස්සේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. මං කියන්නේ වෙනමමයි කියලා. ඉතින් එහෙම වෙන්න සම්භාවිතාවුත් තියෙනවා. ඒකින් ඉතින් ඒක නම් ඉතින් ඇත්තරම ටිකක් බය වැඩක් ඉතින්නේ. ඒක නම් භයානක වැඩක්. ඒකින් ඒක නම් ටික පරිස්සමින් කරන්න ඕන නේ. ඒක ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕන නැහැ නේද අමුතුවෙන්. ඒක පරිස්සමින් කරන්න ඕන. ඊට පස්සේ TikTok කරලා ප්‍රසිද්ධ වෙනවා. කාට හරි වෙඩි තියලා ප්‍රසිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ සීන් එකනේ? ඔයා හිතන්නේ ඉතින් අද කාලේ ඉන්න ගෑනුන්ගේ තාත්තේ කොහොමද කියලා නේ. තේරෙනවනේ මේ කතාව. ඔන්නෝගේ ප්‍රශ්නේ. ඔන්නෝගේ ප්‍රශ්නේ. ඉස්කෝලේ ක්ලාන්තේ දාලා ඉන්න ගෑනු ළමයට පවන් ගහන්න කිව්වම ඉස්කෝලේ ඉන්න පවන්
මේක නම් හොඳකට වෙන්න බෑ. පවන්ගේ මූණ පේනෝනේ නේ. ඉතින් එහෙම හොඳකට වෙන්න නම් බෑ ඉතින් මේක. පොඩි වෙනසක් තියෙනවා මාක් හරි. අර කලින් වගේ අපායන සීන් එකක් වගේ ඉතින් මම දන්නේ නැහැ කට්ටියට හිතේද නැද්ද කියලා. පවන්ට ගහන්න කියලා ඉතින් කලන්ත දාලා ඉන්න ගෑනු ළමයට පවන් පවන් වෙන මොනවද නෙමෙයි පවන් ගහන්න එක තමයි කියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ඉතින් හරි ප්‍රශ්න තමයි වෙන්නේ නේ මේකේ. බලමු තව. පූසෙක් වෙන්න ආසාවෙන් ඉඳලා පූස් රෝලියන්ට හති වැටෙන්න මේක දාන්නේ. වෙනවනේ මොනනේ පූසෙක් වගේ ගියානේ පූසෙක්ද කොහොමද ඔක බලන් යද්දි. දැන් පිස්සෙක් වගේ දුවනවා තනිකරම මේ පූසෙක්ට කොහොමද දැනෙනවද අර පූසයා පස්සේ දුවන්නේ. පූසයා පස්සේ දුවන රසගොඩ. බෝයි ෆ්‍රෙන්ඩ්ට මැසේජ් එක දානවත් එක්කම සීන් වුණා මම. කායිකද මැසේජ් කර ඉන්නේ. බෝයි ෆ්‍රෙන්ඩ්ට මැසේජ් එක දානවත් එක්කම සීන් වුණා මම. සාත් එක ඉතින් කාත් එක්කම මැසේජ් කර ඉන්නේ නම් ඉතින් මෙයා දාන මැසේජ් එක සීන් වෙන බෑනේ. මෙතන නම් මොකක් කරේ අවුලක් තියෙනවා. කරන් මට තේරෙන්නේ නැහැ. අත්තරව තේරුණ කෙනෙක් ඉන්න කමෙන්ට් එකක් දාන්න. පොරොන්දු. ඊවස බලමු. The second wife. The second wife මට මතක හැටියට ගෑණි ඇහුවේ කොහෙන්ද කෑම ගෙනා කියලා. ඒ කියන්නේ මේ මූවිය තියෙන the second wife කියන රෙස්ටෝරන්ට් එකෙන් කැමරා ගන්නලා තියෙන ඉතින් මිනිහා ඉතින් ඇත්ත කියලා එනකොට ගෑණි ඉතින් මලපයින් නැති the second wife කියලා. අන්න ඔහම තමයි ප්‍රශ්නේ ඉතින් වෙන්නේ. හරි ප්‍රශ්න තමයි වෙන්නේ ඉතින්. බලමු තව. එනෝනේ ඉතින් වෙන දේවල් අම්මෝ ඉතින් අපි කටේවත් තියලා නැහැ තාම අවුරුදු 22ක් විතර වෙනවා තාමත් කටේ තියලා නැහැ. උන් පේනෝනේ පොඩි කමක් නේ උන්ගේ වැඩ තියෙන්නේ. අනේ මන්ද ඔන්න ඔමයි රටේ ඉතින් අනාගතේ බාරගන්නේ ළමයි නේද? මේක ප්‍රශ්නේ.